මේ වෙසක් පොහොයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2570ක් වෙනවා. බුද්ධ වර්ෂ හැදෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මෙච්චර වර්ෂයක් ගියා කියලා තමයි බුද්ධ වර්ෂ කියන එක හැදුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2570යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේම තමයි විජය කුමාරයා ලංකාවට පැමිණියේ. විජය කුමාරයා කියන්නේ ශ්‍රී ලංකාවේ මානව වර්ගයාගේ ආරම්භය. ඊට කලින් ලංකාවේ මිනිස්සු හිටියේ නෑ නෙවෙයි. ලංකාවට මිනිස්සු පැමිණියා. తాවකාලිකව වාසය කළා. හැබැයි පරම්පරාවක් හදන්න බෑ. යාළගෙන් දරුවෝ හැදිලා ඒ දරුවන්ගෙන් තව දරුවෝ එහෙම හැදෙන්නේ නැහැ. කියන්නේ ලංකාවට මිනිස්සු පැමිණියොත් ලංකාවේ හිටපු මේ මානව භක්ෂක මාංශ භක්ෂක යක්ෂ පිරිසක් හිටියේ. ඒ අය මිනිසුන් කනවා. හැබැයි මිනිස්සු කන්නේ එක මිනිස්සු පිරිසක් ආවට පස්සේ මේ මිනිස්සුත් එක්ක ඒ අය වාසය කරනවා. මිනිස්සු වගේ කුවේනි විශ්වලාගෙන හිටියා වගේ කාන්තාව විශ්වලාගෙන ආවි පිරිමි නම් පිරිමිත් එක්ක පවුල් කනවා. හැබැයි මේ පවුල් කෑමන වෙන්නේ තවත් නැවක් එනකල් විතරයි. තවත් මිනිසුන් පිරිසක් එනකල් විතරයි. අලුත් පිරිස එනකොට පරණ පිරිස කනවා. කාලා උන්ගේ ඇටකටු ලෙන්වල තමයි තියාගෙන කනවා කියන්නේ. ඒ නිසා අවුරුදු 10000කට පෙර 30000කට පෙර 40000කට පෙර ඕන තරම් ලංකාවේ ඇටකටු හම්බ වෙන්න පුළුවන්. ඒතු මිනිස්සු ආගියේ නැති තැනක් නෙවෙයි. ආවා මිනිසුන්ට මානව පරම්පරාවක් හදන්න බෑ මේ දූපතේ. ඉතින් විජය කුමාරයාටත් ඕක වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ සක්දෙවිඳුට වදාලා ආරක්ෂා කරන්න කියලා. ඊට පස්සේ සක්දෙවිඳු උපුල්වන් දෙවියන්ට පැවරුවා. උපුල්වන් දෙවියෝ කියන්නේ භූමාණ්ඩු දෙවියෙක් නෙවෙයි, තව්තිසා දෙවියෙක්. අතීතේ ලක්දෙරණේ දැන් ওই දෙවිනුවර තියෙන පැත්තේ තමන්ගේ රාජධානිය තිබ්බ රජ කෙනෙක්. දැහැමින් කලින් කාශ්‍යප බුද්ධ ශාසනය වගේ. දැහැමින් රජපාලනය කළ තව්තිසාවි උපන් දෙවි කෙනෙක්. ඒකට තමන් කලින් දෙව්ලොවට පැමිණියේ මේ භූමියෙන් නිසා උරුමයක් තියෙනවා. ඒ නිසා උපුල්වන් දෙවියන්ට පැවරුවා. උපුල්වන් දෙවියෝ රහතන් වහන්සේලාගෙන් ලබාගත් පිරිත් ආරක්ෂක නූල් පිරිත් පැන් රැගෙන තාපස වේශයෙන් ආකාශයේ ඉඳලා ලංකාවට පැමුණුන විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් නූල් බැන්දා, පිරිත් පැන් ඉස්සා. ඉහළා ඔහුගේ කටයුත්ත කරලා ඔහු ඉක්මනට ආය කුසිනාරාවට ගියා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මොහොතට. එතකොට දැන් සමහර අයට අදහසක් තියෙනනේ උපුල්වන් දෙවියෝ විෂ්ණු දෙවියෝ එක්කෙනෙක්ද කියලා. එතකොට උපුල්වන් දෙවියෝ තව්තිසාවේ. නමුත් විෂ්ණු දෙවියෝ කියන්නේ ලෝකපාලක දෙවි කෙනෙක්. ලෝකපාලක දෙවි කියන්නේ කෙනෙක් කියන්නේ මේ පෘථුවියට ආසන්න පෘථුවියේ මිනිසුන්ගේ පැවැත්ම පිණිස කටයුතු කරන ඊට ආශිර්වාද කරන දෙවි කෙනෙක්, ලෝකපාලක දෙවියෙක්. එතකොට ඒ ලක්දෙරණේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිස බුදු සසුනේ දියුණුව පිණිස තව්තිසාවේ සිටින උපුල්වන් දෙවියන්ගෙන් යම් කෘත්‍යයක් වෙනවද අන්න ඒ කටයුත්ත ඔබ විසින් සිදු කළ යුතුයි කියලා ඒ උපුල්වන් දෙවියන්ගේ කාර්යභාරය විෂ්ණු දෙවියන්ට පැවරුවා. එතකොට මේ විෂ්ණු දෙවියෝ උපුල්වන් දෙවියන් වෙනුවෙන් ඒ කටයුත්ත කරනවා. එතකොට ඒ නමින් පෙනී සිටිනවා. ඒ කටයුත්ත කරනවා. ඒ නිසා අද උපුල්වන් දෙවියන් කියලා කවුරුත් වැන්දත් විෂ්ණු දෙවියන් කියලා වැන්දත් ඒ දෙකම එක්කෙනෙකුට අද යෙදෙනවා.
අතීතයේ දෙන්නෙක් අද වෙනකොට එක්කෙනෙක්. ඊට පස්සේ එහෙම තමයි ලංකාවේ මානව වර්ගයාගේ ආරම්භය. ඒ ආරම්භයටත් දැන් අවුරුදු 2570යි. එතකොට බුද්ධ වර්ෂයක් සිහි කිරීමත් එක්ක අපේ ලංකාවේ මිනිසුන්ගේ ආරම්භයත් ඒකමයි අපි සිහි කරන්නේ. එතකොට අද ඉඳලා දවස් 20ක් තියෙනවා. පුළුවන් නම් ආයෙත් එක්කම පිරිනිවන් පාන්න අවුරුදු 80කට කලින් බුදුරජාණන් වහන්සේ මනුල උපන්නේ ඒත් වෙසක් පුන් පොහොය දවසකනේ. එතකොට 2650ට එකතු කළොත් ආය 80ක් ආපස්සට 2570ට 2650ක් වෙනවා සිදුහක් කුමරු ඉපදෙලා. ඒක ජයන්තියක්. එතකොට අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බෝසමිඳුට වයස අවුරුදු 2650යි. මේ ලෝකේ පුරාණම වස්තුව, පූජනීයම වස්තුව ජයසිරි මහා බෝධීන් වහන්සේ. ඉතින් ඒ වගේ සංසිද්ධි ගොඩාක් තිබෙනවා. නමුත් ඉතින් ඒ වෙසක් පුන් පොහොය දවස සිහි නොකර බෑ උතුම් සම්බුදු තෙමඟුල මේ වෙසක් මාසේ. ඒකයි මම මුලින් සිහිපත් කළේ. නැත්නම් අද ඔයාලට කියලා දෙන්න ස්වාමීන් වහන්සේලා මාතෘකාව කරගෙන තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය. මේ මට ලීෆ්ලට් එකක් හම්බුණා. මේ ඉන්න තියෙන තරාදියක් එල්ලගෙන ඉන්නවා. S2 වහලා. මේ S2 වහලා මේ තරාදියක් කියලා ඉන්නෝනේ. මම දැක්කා මේ ඉන්දියාවේ අතීතේ පුරාණ රජකතා හදද්දී එයාලට මූලාශ්‍ර තියෙනවා. ඒ විනිසුරුවා අතීතේ දැස් වහගෙන ඉන්නේ. ඒ නඩුකාරයා S2 වහගෙන ඉන්නේ රෙදිපටියකින්. ඔහු කරන්නේ සවන් දීම පමණයි. දෙපැත්තටම. දෙපැත්තට සවන් මට හරි පුදුම හිතුණා මේක දැකලා. ඉන්දියාවේ අතීතේ විනිසුරු දැස් වහගෙන ඉඳලා සවන් දෙනවා. ඒ කියන්නේ මෝන බල්ලා නෙවෙයි තීරණය දෙන්නේ. සාක්ෂි මත. ඉරියව් මත නෙවෙයි. අතීතේ මං එහෙම මේ රූප රාමුවක් දැක්ක අතීතේ ඉන්දියාවේ. ඒකට ඒක වෙන්නයි පස්සේ කාලේ මේ අපක්ෂපාතීව තීරණය ගන්නවා කියන සංකේතය එන්න ඇත්තේ. ඉතින් ඒ ගැනත් අද ඔයාලට කියලා දෙන්න තියෙනවා. නමුත් පුළුවන් නම් දැන් අද ඉඳලා දවස් 20ක් තියෙනවා වෙසක් පුන් පොහොය දවසට. පුළුවන් නම් මේ වෙසක් පොහොය දවස දක්වා මොනවා හරි ප්‍රතිපත්තියක් දවස් 20ක ඒ කියන්නේ අද ඉඳලා මේ වෙසක් පොහොය වෙනකල් එතනින් පස්සේ කල්පනා කරමු. මේ දවස් 20 පන්සිල් පද පහරක් වෙන. අදිෂ්ඨානයක් ගන්නවා. මේ දවස් 20 අපි කියමු අපි නිතර කාත් එක්ක හරි රණ්ඩු වෙනවා නම් රණ්ඩු වෙන්නේ නැතුව ඉන්නවා. මෙතන ඇති කසාද බැඳපු අයත් ඇති. නෝනත් එක්ක රණ්ඩු වෙන්නේ දවස් 20ක්. වෙසක් පොයෙන් පස්සේ ඉතුරු වාඩු අල්ලනවා. මේ දවස් 20 නෑ. නෝන මහත්තයත් එක්ක රණ්ඩු කරන්නේ දවස් 20ක්. ඊළඟට පුළුවන් නම් මේ දවස් 20 දවසකට එක මොකක් හරි දානයක් සතෙකුට සිව්පාවෙකුට හරි අසරණ කෙනෙකුට හරි නැත්නම් සංඝයා උදෙසා දානයක් දවස් 20ක්. ඒ කියන්නේ යමක් එක දිගට පුරුදු කරලා කිරීමේ විපාක වෙනස්. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අගතනතුරු පතලාම තියෙන්නේ එක දිගට දවස් 7ක් දානේ දීලා තමයි 7 වෙනි දවසේ තමයි ප්‍රාර්ථනා කළා තියෙන්නේ. ඒ නිසා එක දිගට යමක් කිරීමේ බලය වැඩි. නැත්නම් දවස් 20ම බුදුන් වඳිනවා. පිරිත් කියනවා. දවස් 20ක්.
අද ඉඳලා. එහෙම නැත්නම් අද ඉඳලා පුළුවන් තරුණ දුවෙකුට පුතෙකුට බඹසර සමාදන් වෙන්න. දවස් 20ක් බ්‍රහ්මචාරී කාමුක දේවල් රාගික ක්‍රියාවල් දෙන්නේ නැහැ. දවස් 20ක්. මේ කෙටි ටාගට් එකක් තියාගන්නවා. මම මේ වෙසක් පොය වෙනකල් විතරක්. මං කොහොම හරි මේක පුරුදු කරන්න ඕන. සාමාන්‍යයෙන් කසාද නොබැඳපු කෙනෙකුට ලැබෙන chance එකක්. මොකද හුදකලාවෙත් ඉඳගෙන බඹසර රකින්න අමාරු එකේ. විවාහ වුණාට පස්සේ ගොඩක් අමාරුයි. මොකද තනි හැඟීමක් එක්ක නෙවෙයි එතකොට සටන් කරන්න වෙන්නේ දෙන්නෙක්ගේ හැඟීම් එක්ක. ඒසත් විවාහ නොවුන කෙනෙකුට පුළුවන් බඹසර සිහි කරන්න දවස් 20ක්. එහෙම නැත්නම් ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් දවස් 20ක් ෆෝන් එකෙන් ඔයාලා ඉගෙන ගන්න වැඩ කටයුතු ටික ඊළඟට WhatsApp පණිවිඩ ඒව හැර තමන්ගේ හිත ඇවිස්සෙන දේවල් වලින් දවස් 20ක් වැළකීලා ඉන්නවා. ප්‍රතිපත්තිය. ඊට පස්සේ ওই විදිහට මොකක් හරි දෙයක් තනි පිරිතක් කියන එක හරි. සමහර ළමයිට ඉන්නවා නිකම්ම ඔටෝ කුණුහරුප කියවෙනවා. තරුණ ළමයි ගැන්සියට වැටුණාට පස්සේ මොකක් හරි කුණුහරුපයක් කියනවා. දවස් 20ක් සංවර කරගන්නවා වචනේ. ඒ වගේ. ඉතින් ඒ වගේ මොකක් හරි ප්‍රතිපත්තිය පුරුදු කළොත් ඔයාලට කවදා හරි පුදුම සැනසෙල්ලක් එනවා. ඔයාලගේ ජීවිත සුවපත් වෙනවා. ඇත්තටම ඔයාලා හරි වාසනාවන්ත පිරිසක් ඔයාලා දන්නේ නැති වුණාට. ඉදිරියට එනවා මහා අවාසනාවන්ත අභාග්‍යවන්ත කාලයක්. තරුණ දුවෙක් පුතෙක් මේ වගේ එක තැනක පැයක් ඉඳගෙන බුදු කෙනෙක්ගේ ධර්මයට සවන් දෙන්නේ නැති යුගයක් එනවා. වැඩි ඈතක නෙවෙයි. මේ බුදු සසුන වේගයෙන් අතුරුදහන් වේගෙන යනවා. වැඩි ඈතක නෙවෙයි. ඔයාලා දන්නවා ළඟදී කොරියාවේද කොහෙද නේද අර රොබෝ කෙනෙක් මහාන කළේ? කොරියාවේද? ජපානේද කොරියාවේද කොහෙද මන්දා. දැන බැලුවෙත් නෑ මම. එතකොට යකඩ ගොඩක් මහාන කරනවා. එතකොට ඊට පස්සේ ඒකට AI තාක්ෂණය දීපු ගමන් කතා බහ කරනවා. මේ මහාන කරපු අයම රොබෝ ඉස්සර කරගෙන යනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සංඝයාගේ ඉස්සරහා යන්නේ වැඩිමහල්ම කෙනා. ඒ කෙනා තමයි පොලිමට ගියත් ඉස්සරහින් යන්නේ. එතකොට එදාම අර සිවුර පොරවලා යකඩ ගොඩට එයාව ඉස්සර තියාගෙන අනිත් අය වැඳගෙන පිටිපස්සෙන් යනවා. ඉතින් ඕවා ටික ආවට පස්සේ ඊළඟට වෙනම සංඝයාට දොස් පරොස් කියන සමාජයක් බිහි වෙනවා. මිනිස්සුන්ට අඳුරගන්න බෑ අපි සරණ ගියේ කොයි සංඝයාද කියලා. ඊට පස්සේ මේ යුගයේ එක එක්කෙනාගෙන් අලකලංචි වෙනකොට ඔන්න ආමුදුරවරු උඹලගේ මහ ලොකු සංඝයා කියලා කයි කතන්දර හදා ගන්න. මතක නෑ ඉස්කෝලේ 12 13 අවුරුද්දක් ඉස්කෝලේ ගිහිල්ලා ගාතාවක් කිව්වා. යත්තච දින්න මහප්පල මාහු යමෙකුට දුන්නොත් මහත්ඵල මහනිසංස ලැබෙනවා නම් චතුසුසු චීසු පුරිස යුගේසු සුචීස කියන්නේ පිරිසිදුම ඒ උතුම් අය යුගල 4ක් එනවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල ලැබූ උතුමන්. අට්ඨච පුද්ගල ධම්ම දසාන්තේ ධර්මානුකූලව පුජ්‍යලු 8 දෙනෙක්. සෝහං මාර්ගයේ යන සංඝයා. සෝහං ඵලයටපත් වුණ සංඝයා. ඊළඟට සකදාගාමි මාර්ගයේ යන කෙනා පුජ්‍යලයා. සකදාගාමි ඵලයටපත් වුණ කෙනා. අනාගාමි මාර්ගයේ යන කෙනා. අනාගාමි ඵලයටපත් වුණ කෙනා. අරහත් මාර්ගයේ යන කෙනා. අරහත් ඵලයටපත් වුණ කෙනා. අට්ඨච පුද්ගල ධම්ම දසාතේ සංගමි මං සරණත්ත මුපේමි. ඒ උතුම් සංඝයා මම සරණ යමි කියලා කියන්නේ
සංඝං සරණං ගච්ඡාමි කියන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය තමයි සරණ යන්නේ. මංගඵලලාභී උතුමන්. ඒ නිසා ඔබ දෑත එකතු කරගෙන සංඝං සරණං ගච්ඡාමි කියපු එකට පාඩුවක් වෙලා නැහැ. ඒට වෙන්න ඕන සාධාරණේ සංඝයා ඉෂ්ට කළා. ඒට විය යුතු සාධාරණේ සංඝයා ඉෂ්ට කළා. එච්චර පවිත්‍ර සංඝයා හිටියා. රාගය දුරු කළ, ද්වේෂය දුරු කළ, මෝහය දුරු කළ පරම වෛරාගී ශාස්ත්‍රුන් වහන්සේට ජීවිතේ මුළුමනින් පිදු මහා අනුභව සම්පන්න සංඝ පිරිස. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට කෙනෙකුට වෛරයක් ඇති වුණා මේ චබ්බග්ගිය භික්ෂුන්ට. චෝදනා කළා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව කාන්තාවක් දූෂණය කළා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට නඩුව පැමිණුණා. බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කැඳෙව්වා. භික්ෂුව මෙහෙම දෙයක් කළාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි, විස්තරව උත්තර දෙන්න. තුන් වතාවක් කියා හිටියා. ඊට පස්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියා සිටිනවා, ස්වාමීනි මම නෙකිලිසුනේ අවුරුදු 7න්. සිහිනෙන්වත් මෙවුන් දන් සේවනයක් කාමසුරක් කියන එක මම දැකලා නැහැ. ඒකට මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා වැඩ සිටියා සිහිනෙන්වත් මෙවුන් දන් සේවනයක් දැකලා නැති. දැන් මේ ෆෝන් එක නිසා මිනිසුන්ගේ හිත කොච්චර කිලිටි වෙලාද? ඇස් කොච්චර කිලිටි වෙලාද? මේ බුද්ධ ශාසනයේ හිත මහාන වෙන්න කලින් ඉඳලවත් මහාන වෙලාවත් කිසිම ආයුරකින් කෙලිසොන් නැති පවිත්‍ර රහතන් වහන්සේලා වැඩ සිටියා. දැන් අපේ රාහුල මහරහතන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වුණේ. අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඉතින් ඒ වගේ අපිට මේ කාමයෙන් ඈතර වෙන්න නම් අපි රාගය දුරු කළ, ද්වේෂය දුරු කළ, මෝහය දුරු කර ඒ රහතන් වහන්සේලාට කරන උපහාරය, වන්දනාව, ගුණ සිහි කිරීම හේතු වෙනවා. ඉදිරියට ඒකත් නැතු වෙනවා. නැති වෙලා බනින්න යන යුගයක් එනවා. ඊට පෙර ඔබ මේ විදිහට බුදු සසුන වෙනුවෙන් තුනුරුවන්ගේ ගුණ අහලා වරුවක් හරි ගත කරන එක ඔයාලගේ ජීවිතේ වාසනාවන්ත කාලයක්. ඔයාලට ආයුෂ තිබ්බොත් දීර්ඝායුෂ. ඔයාලට තිබුණොත් එහෙම ඔයාලට මැරෙනකොට ගොඩාක් අවාසනාවන්ත දේවල් ඇස් වලට පේනවා. මම සාප කරනවා නෙවෙයි, මෝසල කතා කියනවා නෙවෙයි, ඇත්තක් කියන්නේ. ඔයාලට දීර්ඝායුෂ තිබ්බොත් ගොඩාක් නරක දේවල් ඇස් වලට පෙනිලා මැරෙන්නේ. ගොඩාක් නරක දේවල් වෙනවා සමාජයේ. මේ ඊතර වෙන්න කෙනෙකුට ලැබිච්ච චූටි අවස්ථාවක් මේ තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට මෙතන ඉන්න තරුණ දූල පුතාලා කොච්චර ප්ලෑන් කළත් ඔයාලට සමහර වෙලාවට විවාහ ජීවිතයකට ගිහිල්ලා දරු මල්ලොත් එක්ක එකට බනහන් දෙන්න පුළුවන් යුගයක් තියෙයිද කියලා මා දන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ මම් පෙත වැඩසටහනට එනකොට ඔයා හිතන්න අද මම මේ යන අවසාන වැඩසටහන. ඊළඟ පාර එනකොට හිතන්න මම මේ ඉන්නේ අවසාන වැඩසටහන. ඒ තරම් මේ යුගයේ වෙනස්. හරි. අද මම මේ දරුවන්ට ඔයාලගේ දවසට මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව ඇසුරින් තමයි අද ඔයාලට අනුශාසනා සිද්ධ වෙන්නේ. අද මම දැක්ක ඔයාලට දීලා තියෙන ලීෆ්ලට් එකේ විනයගරුක බව, නීතිගරුක බව, දැහැමි දිවි උපකරන්න හේතු වෙනවා කියලා විස්තරයක් තියෙනවා. ඔයාලා හිතන්නේ මොකද්ද? අපිට නීතියක් ඕනද? අපිට දඬුවම් ඕනද? පොලිසිය ඕනේද?
හිරගෙවල් ඕනේද කියලා ඔයගෙන් ඇහුවොත්, ඔයා මගෙන් ඇහුවොත් මොකක් වෙයිද ඒකට උත්තරේ? අපි ඒක බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද වදාළේ කියලා. පින්වතුනි, පින්වත් දරුවනේ, අපි අපේ ජීවිතේ වැරදි නතර කරගන්නවා නම්, අපේ ජීවිතේ පව් වැඩ අපි නතර කරගන්නවා නම්, නරක වැඩ අපි නතර කරගන්නවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ලැජ්ජා බයත් එක්ක. පව් කරන්න ලැජ්ජාව තියෙන්න ඕන. පව් කරන්න බය තියෙන්න ඕන. බය නැතුව, ලැජ්ජාව නැතුව ජීවිතේ සංවර කරගන්න අමාරුයි. ලැජ්ජ බය කියන එක කුසලයක්. ලැජ්ජ බය කියන එක අත්‍යවශ්‍ය දෙයක් ජීවිතේට. ලැජ්ජාව, බය. එතකොට ලැජ්ජාව කියන එක අභ්‍යන්තර උපදින්න ඕන. බයත් අභ්‍යන්තරව උපදින්න ඕන. තමා තුළ තමයි ඒක උපදින්න ඕන. ඒක තමයි කුසලය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පව් කරන එක නතර වෙන්න, තමන්ගේ ජීවිතේ වර්ධින එක නතර වෙන්න බය 4ක් තිබ්බොත් පුළුවන්. මේ ලෝකේ යම්කිසි කෙනෙක් පව් නොකරන්නේ මේ 4න් එකකට තියෙන බය නිසා. එතකොට ඔබට මේ බය 4න් එකක් කොතනක හරි ඉපදිලා නම් මේ බය ඔයාගේ අතින් වැරදි වෙන්නේ නැහැ, පව් වැඩ වෙන්නේ නැහැ. ඒ බය 4 ඉපදිලා නැත්තම් ඔයාගේ අතින් පව් සිද්ධ වෙනවා. ඔයාගේ අතින් නරක වැඩ වෙනවා. ඔයාගේ ජීවිතය අවාසනාවන්ත වෙනවා. ඔයාගේ ජීවිතේ අභාග්‍ය සම්පන්න වෙනවා. ඔයාගේ ජීවිතේ මෝසල වෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අත්තානුවාද බය, 2 පරානුවාද බය, 3 දණ්ඩ බය, 4 දුක්ගති බය. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තානුවාද බය කියන්නේ මොකද්ද? ඉද භික්ඛවේ ඒකච්චෝ ඉතිපටි සංචික්කති. කෙනෙක් ඉන්නවා මේ විදිහට කල්පනා කරනවා. කියන්නේ බය උපදින්න කල්පනාව දෙන්නත් ඕන. අහංචේවකෝ පන කායේන දුච්චරිතං චරියං වාචාය දුච්චරිතං චරියං මනසාය දුච්චරිතං චරියං. මගේ සිතෙන් කයෙන් වචනෙන් දුෂ්චරිතේ වුණොත්, නරක වැඩ වුණොත්, පව් වැඩ වුණොත්, කිංචතං මං අත්තා සීලතෝන උපවදීයාති, මට මගේ හිතෙන් චෝදනා කරනවා. සෝ අත්තානුවාද බයස්ස බිහිතෝ, එයා අත්තානුවාද බයට බය වෙලා සිතෙන් කයෙන් වචනෙන් කරන පව් වලින් වළකිනවා. ඒකව දැන් තේරුම් කරලා දෙනවා. අත්තානුවාද කියන්නේ තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. තමන්ගේ හිත පීඩාවටපත් වෙනවා. ඒ නිසා එයා කැමති නැහැ පීඩාවෙන් ඉන්න. ඒ නිසා එයා පව් වැඩ කරන්නේ නැහැ. ඒක මෙන්න මෙහෙම දෙයක්. සමහර අයට තියෙනවා තමන්ගේ අතින් බොරුවක් කියවුණත්, තරහ ගියත්, ඊළඟට කාට හරි සැරට කතා කළත්, ඒ විලාවට ආවේගයෙන් කතා කළාට පස්සේ හිතට වද දෙනවා ඒක. ඊට පස්සේ එක්කෝ සමාව ගන්නවා, අනේ මට සමාව වෙන්න මේ වෙලාවේ මොකක් වුණාද දන්නේ නැහැ. ඉකෙන් ñරු ñරු ගගා ඊට පස්සේ පස්සෙන් වැටෙනවා. ඊට වැඩි හොඳ නැද්ද? ඒ වෙලාවේ බනින්න නැතුව හිටියනම්. තමාට තමා ගැන මිම්මක් දෙන්න ඕන. තමාගේ මනස තමන් කියවන්න. සමහර දේවල් ආසාවට කළාට හිත හරියට පීඩාවටපත් වෙනවා තමන්ම කරපු දේ ගැන. ඉතින් හොඳ දේ තමයි ඉච්චර ඇයි මම්ම කරලා මම්ම පීඩාවටපත් වෙන්නේ කියලා අර වැරද්දක් කරන්න අවස්ථාව යෙදෙනකොට ඒක නොකර ඉන්න ඕන. මේකෙන් මම පීඩාවටපත් වෙනවා කියලා. තවත් විස්තර කළොත්
අපි කියමු මොනවා හරි දෙයක් ඕන ආසාවට මොකක් හරි යාගේ ජීවිතේ ආවේගයක් ආසාවක් නිසා යම්කිසි වැරදි වැඩක් කරන්න අවස්ථාවක් එදෙනවා. එතකොට එයා කල්පනා කරන්න ඕන මම මේ වැරදි වැඩේ කළාට මට මේක කළා ඉවර වුණාට පස්සේ මට හරි පීඩයි. සමහර අයට නිින්ද යන්නේ කන්න බෑ. රියට හිතවද දෙනවා. දැන් සමහර වෙලාවට ඔය දැන් නම් අපි වෙච්ච ඉස්මතු කළා කියන්නේ අර සමහර අයට ඉන්නවා වීරියෙන් සිල් රකින්න පුළුවන් හැකියාව තියෙන අය ඉන්නවා. සමහරට ඒ වගේ ඉලක්ක කළා අපි කියමු බඹසර ගැන හරි ඔය වගේ උතුම් සීලයක් ගැන කියනවා කියලා. කෙනෙක් සමහර වෙලාවට ඒක රකින්න කැමැත්ත ඇති වෙනවා. ඇති වුණාට ඒක රැක ගන්න බෑ. ඊට පස්සේ හරි දුකෙන් එනවා. දැන් එයාමයි සිල් කඩාගන්නේ. එයාමයි දුක් විඳින්නේ. එයාගේ හිත එයාට හරියට චෝදනා කරනවා. එතකොට එක්ක නෝන යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් කල්පනා කරන්න ඕන මම මේ දෙන් සතුටක් විඳින්නේ පොඩි වෙලාවක්. හැබැයි වැඩි වෙලාවක් දුකෙන් ඉන්නවා. ඉතින් හොඳ නැද්ද මේ වෙලාවේ මේ පුංචි සැපයක් විඳින එක මම අත්හැරියා නම් ගොඩාක් වෙලා මට දුකක් නැතුව ඉන්න පුළුවන්. පීඩාවක් නැතුව ඉන්න පුළුවන් කියලා අර තමන්ගේම හිතේ පීඩාව නැති කර ගැනීම පිණිස පාපයෙන් වළකිනවා. මොකද හෘද සාක්කියක් එක්කනේ තියෙන්නේ මේක. හෘද සාක්කියත් එක්ක. සමහර අය පව් වැඩවලට නිමන්ත්‍රණය කරනවා. ඒකට එයා කෙලින්ම ඕින්නම් කතා කරන්න පුළුවන්. මෙහෙමයි මට පව් වැඩ කළාම මගේ හිත මට වද දෙනවා. මට පීඩයි. මට සැනසෙල්ල ඉන්න බෑ. ඒකට කෙනෙකුට කිව්ව දැන් වෙන ප්‍රශ්නයක් නම් කියන්න පුළුවන් කෙනෙකුට කිසි දෙයකට බය වෙන්න එපා මම බලා ගන්නම් කියලා. දැන් හිතෙන් වද දෙන එක කොහොමද බලාගන්නේ? ඒක තමන් එපා විඳ ගන්න. ඒ නිසා මට විඳවන්න බෑ මේකේ. ඒ නිසා තමන් පාඩුවේ තමන්ගේ හිතේ දුක නැති කරගන්න තමන්ගේ හිත තමන්ට චෝදනා කරන එක නතර වෙන්නම පාපේ නතර කරනවා. හෘද සාක්කියක් එක්ක අපි තනි වෙන නිසා. සමහර අයගේ තියෙන විශේෂයෙන් කෙල්ලන්ගේ ජීවිතවල කොල්ලොත් ඉන්නවා. අද කාලේ සාමාන්‍යයෙන් කොල්ලන්ගේ ජීවිතත් කෙල්ලෝ වගේ. මට කවුරු හරි ඊයේ කිව්වා මේ මොකද්ද ඔය DNA පරීක්ෂණයක් මේ විරිමි ජාන ගැන. මීට අවුරුදු 100කට කලින් තිබ්බ 100කටද 200කටද කොහෙද කලින් තිබ්බ පරීක්ෂණයයි දැන් පිරිමි අයගේ ඒ DNA වල තියෙන සංයුතිය බලනකොට 150ක් පිරිමි ගතිය අඩු වෙලා කියලා. හරි. ඒතර මං කල්පනා කළා ඕක වැඩි කරගෙන යනකොට බුද්ධ කාලේ වගේ කොහොම පෞරුෂයක් පිරිමින්න තියෙන්නේ නැතිද? දසමහා යෝධයන්ගේ කාලේ කොහොම පිරිමි පෞරුෂයක් තියෙන්නේ නැතිද? පිරිමි කාම කියන එක පෞරුෂය. දැන් අඟුලිමාල අවුරුදු ගණනාවක් මහවනේ හිටියා. මිනිස්සුන් ඇඟිලි කැපුවා. තරුණේ හැඩි දෙන්නේ තරුණේ. ඇඟිල්ලක් කපා ගන්නවා හැර කවදාවත් ගැහණියකගේ ඇඟකට අත තියලා නැහැ. ඒ පෞරුෂයක් ඒක. රත්තරන් හොරකම් කළා නැහැ. ඇඟිල්ල විතර. ඒකට ඇතුලේ මොකද්ද අභිමානය. ඉතින් ඒ නිසා මං කියන්න ගියේ පොඩි දේන් තැවි අඬ මට මේක වුණා කියලා කියන එක සාමාන්‍යයෙන් ස්ත්‍රී ජානත් එක්ක තියෙන්නේ. ඉතින් ඒ ගතිය කොල්ලෙකුට තියෙනවා නම් වහාම පිරිමි ජාන ඇති කරගත යුතුයි. එතකොට බහුතරයකට තියෙනවා පොඩි දෙයින් තැවෙන එක. හිතා ඉන්න එක අයියෝ කියලා. ඉතින් ඊට වැඩි හොඳ නැද්ද ඒක නොකර ඉන්න එක. යමකින් තැවෙනවා නම් යමකින් හිත පසුතැවෙනවා නම් තමන්ටම තමන් චෝදනා කරනවා නම් ඒක. ඒ නිසා තමයි සමහර අය එකට වරදේ යෙදිලා සමහරට ඕම්ම නැගී හිටලා අර කෙනාට විරුද්ධව නැගී හිටින්නේ.
එකටයි වරදේ දෙන්නේ. නමුත් කෙනෙක් විරුද්ධව නැගිටිනවා. කෙනෙක් චෝදනා කරනවා. හේතුව Tamanට වද දෙනවා හිත. හිත වද දෙනකොට මෝන සම්පූර්ණයෙන් මෝන එළිය නැති වෙනවා. ඒකේ කඩා වැටෙන බව මෝනෙන් පේනවා. එතකොට අනිත් අය අහනවා. අහලා වද දෙනකොට යට කියන්න වෙනවා. අන්න කේස් එක ඇවිස්සෙනවා. හැංගිලි බෑ. හැංගිලි බෑ. ඊට වැඩිය හොඳයි නොකර ඉන්නේ. එතකොට ඒ වගේ තමන්ට තමන්ගෙන් වෙන චෝදනාවලක් වගන්න. සමහරට අපරාධي අවුරුදු 15 16 17 18 19 පාඩුවේ හිටියා පවක් නොකර පාඩුවේ. මේ චූටි මොහොතකින් මේක මිස් වුණොත් එහෙම ඒක හිතට වද දෙනවා. තමන්ගේම හිත තමන් නිසාම වද විඳිනවට අකමැත්තෙන් ඒකට බය වෙන්න කියනවා. මට විඳවන්න වෙයිවා කියලා. ඒක තවත් කෙනෙකුට විවෘත වුණා කියන්න පුළුවන්. මෙහෙමයි ඔයාලට හිත හදා ගන්න පුළුවන් වෙයි, මට හිත හදා ගන්න අමාරුයි. මට ඊට පස්සේ කන්න බෑ, බොන්න බෑ, මට මානසික වෙනවා, මට එන අවුලක් වෙනවා, මට බෑ කියලා තමන්ගේ විවෘතව ඕනම දෙයක් ප්‍රතික්ෂේප කළා. තමන්ගේ හිත සතුටෙන් තියාගන්න ඕන නිසා වරදින් වළකිනවා. අත්තානුවාද බය. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන නිසා. දැන් ඉස්සර මහා කුලමානෙන් බ්‍රාහ්මණෙක් හිටියා. ඒ කුලමානය කියන කාවට පස්සේ කට්ටිය නැමෙන්නේ නැහැ ලේසි. දැන් අපේ ওই කුල වංශේ හොඳට තිබ්බ කෙනෙක් තමයි විජය රජුරු. පොළොන්නරුවේ විජය රජුරු හරි වංශවත් මානසික මට්ටම. අන්තපුරේට රාජ කන්‍යාවන් හැර වෙන කුලයක කිසි කෙනෙක් අන්තපුරේට අරන්නේ නැහැ. එයාගේ හිතට සැටිස් නැත්තම් වෙන රටකින් හරි රාජකුමාරිකාවක්ම අන්තපුරයට ගේනවා. වෙන කුලයක කෙනෙක් ගන්නෙම නැහැ විජය රජුරු. මේ පොළොන්නරුවේ විජය බාහු රජුරු. විජය බාහු. ඉතින් ඒ වගේ ඉන්දියාවේ එක බ්‍රාහ්මණෙක් හිටියා, කැමැතිවත් නැහැ. ඉතින් මෙහා ඈත ගමනක් යන්න පාරේ යනවා. යනකොට ඒ පාරෙම රොඩි කුලී කෙනෙක් බත් මුලකුත් බැඳගෙන ඒ මිනිහයත් යනවා. යනකොට දැන් කතාව ඊට පස්සේ ඇහුවා ඔහෙ කොහෙද කවුද කියන මම ඊට පස්සේ කො මං වසල කුලේ. කතාවක් නැහැ. දැන් කතා නොකර යනවා. පාරේ දෙපැත්තෙන් යන්න. එහෙම ගිහිල්ලා ගොඩාක් දුරට යනකොට මේ අර අම්බලමක නැවතුණා මහන්සියට. ඊට පස්සේ රොඩි මිනිස්සයා කෑම එක දිගැල්ලා කිව්වා බඩින් ගිත්තක් කමු. ඊට පස්සේ කිව්වා තොපි බත් කවුද කන්නේ නොදකින් කියලා අහක බලාගත්තා. අරයා බත් ටිකක් කාලා භාගයක් ඉතුරු කරගත්තා. ඉතුරු කරගෙන ආයෙ ගියා. යනකොට මේ මාවතේ මෙයාලට වතුර බොන්න තැනක් හම්බුන්නේ නැහැ, කන්න තැනක් හම්බුන්නේ නැහැ. අවසානයේ ගොඩක් වෙහෙසටපත් වුණා. යකෙක් කන්න බඩගින්න මේ අර බ්‍රාහ්මණයාට ඇති වුණා. ඊට පස්සේ හවස් වෙනකොට ආය අම්බලමක නැවතිලා අරයා දැන් උදේ අහලා හොඳට අහගත්තානේ බත් කමුද කියලා අහලා. මෙයා කල්පනා කරා මං ආය අහගන්න ඕනේ නැහැ. මෙයා පාඩුවේ තනියෙන් කෑවා. එතකොට මේ වෙලාවේ හිතාගෙන හිටියා මට දැන් කතා කරයි කියලා. අර බඩගින්න ඉවස ගන්නව බැරි තැන අර බමුණා. අරයා බත් ටික කාගෙන ගිහලා අවසාන බත් පිට කන්න හදනකොට අර වසල කුලේ තරුණයව තල්ලු කළා. ඒ බත් පිට ලෙව කාගෙන ගියා බඩගින්නට. ලෙව කාගෙන ගිහිල්ලා ඉවර වෙනකොට මතක් වුණා මං කෑවේ රොඩි කුලේ කෙනෙක්ගේ බත්. අපේ වංශයට ගැලපෙන්නේ නැහැ. අයියෝ මම මේ මොකද්ද කරගත්තේ කියලා. ඒව සිහි කරනකොට කුලමාන්නෙන් හටගත් දාහයෙන් ලේවමනේ ගියා. ලේවමනේ ගිහිල්ලා ඒ අම්බලමේම මැරුණා බ්‍රාහ්මණයා. එතකොට ඉවසලා බැරිම දැනත් ඉවස ගන්න බැරිම දැනත් පහත් වැඩක් කිරීමෙන් තමන්ගේ ජීවිතේ විනාශ වුණ හැටි.
බමුණන්ට බමුණු ගතිය තියෙනවා කියන එක ඔයාලා බමුණු දැකලා තියෙනවා නම් ඉන්දියාවේ යන්නෙත් අමුතුම විදිහකට ඇඟවල් පවා එහෙමයි අර මේ කේන්දෑරි වෙලා බාල්දු ගතිය නෑ මේ බ්‍රාහ්මණයන්ගේ ඒක අමුතුම එකක් ඒක මොකද මේ කුලය කියන එක හටගන්නේ කර්මානුරූපවනේ අසසරේ යන්න අයට කවදා හරි බුදු කෙනෙකුට රහතුන්ට පස්සේ බුදුවරුන්ට කරපු ගෞරවයක් හේතු වෙන්නේ කුලේ උසස් කුලවල උපදින මේ ජීවිතේ මෙහෙම වුණාට එතකොට මේ පෞරුෂය අන් අයගෙන් පිදුම් ලබන ගතිය කියන එක ඇඟේ පවා තියෙනවා. එතකොට අද කාලේ බ්‍රාහ්මණ පැලැන්තිය කියලා 100%ක් සුද්ධව ලංකාවේ පෙන්වන්න චරිත අඩුයි අපිට එහෙම. ඒ වගේ අර නෑ මන් නෑ කිය පාඩුවේ බේරි ඉඳලා බැරිම දන වැරද්දක් කළත් අවසානයෙන් ඒකේ විඳවනවා. ඒකෙන් විඳවනවා. පවක් නොකර ඉඳීම නිසා ඇතිවෙන වේදනාවට වඩා පවක් කිරීම නිසා දෙන මානසික වේදනාව වැඩි. හිතමයි පොළඹවන්නේ මේක කරපන් කියලා. හිතමයි අපිට වද දෙන්නේ. කොච්චර සතුරේද්ද? එක්කෝ හිත මේක අපිව මේකට පොළඹවල එයා අපිව සතුටු කරලා අපිව පීඩාවටපත් නොකර ඉන්න ඕන. එයා එහෙම නැහැ. එයාම කියනවා මේක කරපන් කියලා. එයාම අපිව පීඩාවටපත් කරනවා. එක චූටි වැරද්ද අවුරුදු ගණන් මතක් කර දෙනවා. නමුත් අර ලැබිච්ච සැපයක් හෝ ඒ වැරද්ද කරද්දි කරපු යම් වින්දනයක් හෝ තිබ්බද ඒක නැවත දෙන්නේ නැහැ හිත. දුකම දෙනවා. පීඩාවම දෙනවා. ඒ හිතේ ස්වභාවය තේරුම් අරන් වැරදි නොකිරීම අත්තානුවාද බය. දෙවෙනි එක තමයි පරවාදානු බය. පරවාදානු බය කියන එක දැන් ඔයාලට තේරෙනවා. සිතෙන් කයෙන් වචනෙන් තමන් වැරද්දක් කළොත් ඒකෙන් කිංචතං මං පරේ සීලතෝන උපවදී යන්ති. අනුන් මට සීලෙන් උපවාද කරාවි අනුන් දැනගනී කියලා. මම මේ කරගත් වැඩේ අපේ අම්මා දැනගත්තොත් මම මේ කළ වැඩේ තාත්තා දැනගත්තොත් අපේ අයියා දැනගත්තොත් අපේ නංගි දැනගත්තොත් ඊළඟට අපේ අක්කා දැනගත්තොත් අපේ මල්ලිව දැනගත්තොත් කියලා අනුන්ගෙන් අපේ ගුරුවරයා දැනගත්තොත් ඊළඟට ඒක නිසානේ අපි තවක් කෙනෙකුට බයෙන් ඉන්න එකේ වටිනාකම. අම්මට ගොඩාක් බයයි නම් ඒ හේතුව නිසාම පව්වල කියනවා. අම්මට තාත්තට ගොඩාක් අපි බයයි නම් ඒ හේතුව නිසාම පව්වල කියනවා. මොකද බයයි ඒ වැරද්දක් කළොත් අහු වුණොත් කියලා. ගුරුවරයෙකුට ගොඩාක් බයයි නම් ඒකෙන්ම යා සංවර වෙනවා. ඇත්තටම අපි ජීවිතේ කාට හරි බයෙන් ඉන්න ඕන. තමාට ඉහලින් කෙනෙක් ඉන්න ඕන. එක්කෝ තමන් අම්මට තාත්තට එක්කෝ අයියට එක්කෝ අක්කට ඒ වගේ තමන්ගේ ප්‍රභූවරයෙකුට කවුරු හරි ගුරුවරයෙකුට කාට හරි බයෙන් ඉන්න. මං නම් කාටවත් බය නැහැ කියනව නේද? එයාගේ අතින් ගොඩාක් පව් සිද්ධ වෙනවා. එයාව කන්ට්‍රෝල් කරන්න බාහිර බලවේගයක් නැහැ. ඒ නිසා මේක අම්මා දැනගත්තොත් තාත්තා දැනගත්තොත් කියලා අනුන්ගෙන් ලැබෙන නිന്ദා අපහාස අවලාද හේතු කරගෙන මේ මිනිස්සුන්ගෙන් එක කයි කතන්දර මට අහන්න බෑ කියලා පව් වැඩ නොකර සංවර වෙනවා. අනුන්ගේ නිന്ദාවට අපහාසයට තියෙන බයට ගමේ මිනිස්සු කොහමදත් ඉන්නේ කතා හදන අදහසින්. මට යාළුවොත් ඉන්නවා පොඩ්ඩ වැරදෙන්න බෑ කතා හදනවා. ඔයාගෙන් දෙන්න එපා එක පොයින්ට් එකක් මේ අයට. එක පොයින්ට් එකක් දෙන්න එපා ඔයා වෙනුවෙන් කතාවක් හදන්න. ඔයා ඒ විදිහට කිසිම නිමිත්තක් නොදී ඔවුන් කතා හැදුවා කියන්නේ ඔයා තුල සත්‍ය ක්‍රියාවක් තියෙනවා.
ඔයාට බුදුන් වැඳලා බෝ සමිඳු සෑරජුන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි උතුම්ම දේ ඉවසීම. ඊළඟට ඔයා විසඳුම් හොයන චරිතය යන ඔයාට සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. මං වැරද්දක් නොකරපු කෙනෙක්. මං වරදක් කළා නැහැ. නමුත් මං ගැන වැරදි කතාවක් පැතිරෙනවා. මට සත්‍ය ප්‍රකට වෙන්න ඕන. ඔයා තුළම ශක්තියක් උපද්දවනවා ඒකෙන්. හැබැයි ඔයාට වැරදිලත් නම් අන්න අයත් කතා හදනවා නම් ඔයාට ඊට පස්සේ කට වහගෙන ඉන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ. උත්තර බඳින්න ගියොත් ආය හත් පොලේ ගා ගන්නවා. තේරෙනවද හත් පොලේ ගා ගන්නවා කියන්නේ? මේ ජෙනරේෂන් එකට ඒක තේරෙනවද මන්දා? ඉතින් ඒ නිසා මේ අනුන් චෝදනා කළාට තමන්ගෙන් චෝදනා වෙන විදිහේ වැඩක් වෙලා නැත්නම් අවුලක් නැහැ. ඇත්තටම අනුන්ගෙන් නිඳා ලැබෙන්න බය නිසා, අනුන්ගෙන් බැනුම් අහන්න බය නිසා වැරද්දෙන්වත් මිදෙනවා. පරවාදානු බය. සමහරු කියනවා මට ඔය මොකෙක් කිව්වත් මට වැඩක් නැහැ. උඹලා ඕන එකක් කියපලා මට වැඩක් නැහැ. ඒ කතාව එච්චර හොඳ නැහැ. ඇත්තටම අනුන්ගේ නින්දාවට බයයි වරදින් වළකිනවා කියලා එකක් තියෙනවා. ඒ වැරද්ද නොකිරීම Tamanටයි. පව නොකිරීම Tamanටයි. ඒ නිසා අනුන්ගේ නින්දා පහස වලට බයයි පවෙන් වළකිනවා කියලා එකක් තියෙනවා. පළවෙනි එක Tamanගේ හිත Tamanට චෝදනා කිරීම. දෙවෙනි එක අනුන්ගෙන් වෙන නිന്ദා අපහාස වලට බියේ පවු නොකිරීම. තුන්වෙනි එක තමයි දණ්ඩ බය. අන්න නීතියේ එන්නේ උතෙන්. දණ්ඩ බය. නීතියක් කියලා එකක් ලෝකේ තියෙන නිසා. දඬුවම කියන එක ලෝකේ තියෙන නිසා මිනිස්සු පවෙන් වළකිනවා. දඬුවම කියලා එකක් ලෝකේ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද මේ දණ්ඩ බය කිය? ඒ තමයි මේ ලෝකේ ඕන එක හොරෙක් අල්ලගෙන මොකක් හරි පව් වැඩක් කරපු කෙනෙක් අල්ලගෙන එයාට දෙතිස් වද දෙනවා. අහලා තියෙනවා දෙතිස් වද. ඒ වද 32 මේකේ තියෙනවා. කසාපි තාලෙන්ති. කසයෙන් තලනවා. ඒ කසෙන් ගැහුවට පස්සේ මෙහෙමයි. ඒ කසය එක්කෝ සතුන්ගේ ලොම් වලින් හෝ සතුන්ගේ හම් වලින් හෝ කසේ හදන්නේ. දෑත දෙබෑකොල්ල දුන්නට පස්සේ ඇඳුම් ගලවලා අර කසේට හැම ඇලිලා එන්නේ. ඒ ගහන කස පාරේ කොතනක හරි අර වදින මිනිස්යාගේ හැමත් ඇලිලාම එන්නේ. කසපාර 1000ක් ගහන්න කියනකොට කොහොම එකක්ද? ඊට පස්සේ වෙත්තේහි පිතාලෙන්ති. වේවැලෙන් තලනවා. වේවැල් වලින්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ වේවැල් මිටිය කියන තලනවා. ඔය යක්කොන්න එහෙම ගහන්නේ වේවැල් මිටි වලින්. ඊට පස්සේ තියෙන ඔය මේ තමයි දෙතිස් වද. ඊට පස්සේ තියෙනවා අද්ද දණ්ඩේ කේහි පිතාලෙන්ති. දඬු මුගුරු වලින් තලනවා. ඊට පස්සේ හත්තම් පිචින් දන්තේ අත් කපනවා. පාදම් පිචින් දන්තේ කකුල් කපනවා. හත්ත පාදම් පිචින් දන්තේ අත් කකුල් දෙකම කපනවා. ඊට පස්සේ කන්හම්පි චින්දන්තේ කන් කපනවා. ඊට පස්සේ නාසම්පි චින්දන්තේ නාහය කපනවා. දඬුවම් ඒ කාලේ. ඊළඟට කන්න නාසම්පි චින්දන්තේ කන් දෙකයි නහයයි කපනවා. බිලංග තාලිකම්පි කරොන්ති. බිලංග තාලික කියලා වදයක් ඒ කාලේ කරපු. මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඊළඟට සංක මොණ්ඩ කියලා වදයක් දෙනවා. ඒ කියන්නේ ඔළුව බොරළු දාලා ඔළුව සම්පූර්ණයෙන් මෙහෙම අතුල්ලනවා. ඔලු කට්ට හග්ගෙඩිය වගේ මතු වෙනකල්. කොණ්ඩේ ගිහිල්ලා, හැම ගිහිල්ලා, මස් ගිහිල්ලා ඔලු කට්ට
හග්ගෙඩිය වගේ මතු වෙනකම්. රංකමුණ්ඩ. රාහු මුඛ කියලා එකක් තියෙනවා. ජෝතිමාල කියලා එකක් තියෙනවා. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය වාගේ වද 32ක් තියෙනවා. තව තියෙනවා තෙල් පාංකඩ රෙදි කෑලි තෙල් වල ඔබලා ගුලි කරලා කන් වල සිදුරු වල ගහනවා මෙහෙම. මේ නාසයේ සිදුරු වල ගහනවා. කටේ ඔබනවා. ඔබලා ගිනි තියනවා. පහම් පත්තු කරනවා. ඊට පස්සේ ඇතුළට උල් තියෙන ලොකු සිලින්ඩරයක් ඇතුළට දාලා කන්දකින් රෝල් කරනවා. ඊට පස්සේ බෙල්ල මේ ලණුවකින් එල්ලනවා. ඊට පස්සේ උතුරන තෙල් වක් කරනවා. කහපනක කියලා වදයක් තියෙනවා. ඇඟ කහවණුවේ සයිස් එකට. ඒ කියන්නේ කාසියක සයිස් එකට ඇඟේ මස් කප කපා ගන්නවා. උඩ ඉඳලා පහළට හැම මෙහෙම හැම ගහනවා. යට ඉඳලා උඩට හැම ගහනවා. ඔතම දෙතිස් වද. ඊට පස්සේ අලවංගු කූරකටත් වඩා තියුණු ඉදිකටු තුඩ වගේ තියුණු උලක මේ හොරාව අල්ලලා ඒක උඩ ඉඳවලා උලේ තියෙනවා. ඊට පස්සේ උතුරන තෙල් වක් කරනවා. ඔළුවේ උඩ හිස් කබල අයින් කරලා ඔලු කට අයින් කරලා එතෙන්ද මේ ලෝදිය උණු වෙච්ච තෙල් උණු වෙච්ච ලෝහ වක් කරනවා. ඊට පස්සේ හැම ගහලා හැම ඇදලා එන ගහනවා. බල්ලෝ ලවා කනවා. කඩුවෙන් හිස සිඳිනවා. මේ වාගේ අනේක ප්‍රකාර වද. ඊට පස්සේ ලොකු තල් ගස් දෙකක් වගේ අරගෙන ඒ තල් ගස් දෙක එකට ගැට ගහලා දෙපැත්තේ තියෙන ඒ දෙකේ කකුල් දෙක ගැට ගහලා උඩින් අර ගැට ගහපු ලණුව කපනකොට ඇඟ ඉරිලා දෙපැත්තට යනවා මෙහෙම. ඔය වගේ වද කසයෙන් තලතලා ගිහිල්ලා වද දෙනවා. ඊට පස්සේ කියනවා මෝ සත්තු මැරුවා, මනුස්ස ඝාතනයක් කළා, හොරකම් කළා, පර ස්ත්‍රීන් සේවනය කළා, පර පුරුෂයන් සේවනය කළා. දැන් වෙන ගෝත්‍රික තැන්වල එහෙම වෙන පිරිමියෙක් හිටියෝ ගල් ගහලා මරනවා. ඊට පස්සේ කසෙන් තලතලා නිර්වත් කළා ගමේ ඇවිද්දවනවා. වැරදි කාම සේවනය කරලා වුණාම මේ වගේ දඬුවම් දකිනවා. දකිනුට ආරය කල්පනා කරනවා අම්මෝ මට නම් ඔහොම වද වේදනා විඳින්න බෑ කියලා දඬුවමට බයේ පවු නොකර ඉන්න. ඒකට කියනවා දණ්ඩ බය. කොහොම හරි මොන බයෙන් හරි පව් කරන්නේ නැහැ. එතකොට අපි කියමු අද කාලේ නම් උසාවියට ගෙනියනවා. හිරේ විලංගුවේ දානවා. දඩ නියම කරනවා. එතකොට ඒවා දැකලා දඬුවම කියන එක ඇත්තටම ලෝකේ පේන්න තියෙන කියන්නේ ලෝක ධර්මයේ ඉදිරියට පවත්වන්න පේන්න තියෙන ඕන දෙයක් කියනවා. එතකොට ඒවට බයේ මිනිස්සු දඬුවම් වලට බයේ වැරදි නොකර ඉන්නවා. දැන් ඇත්තටම ගත්තොත් එහෙම අපි කියමුකෝ මොනවා හරි වැරද්දක් අවුරුදු 10කට විතර පස්සේ අහුවෙලා හිරේ දානවා කියලා. ඒ වැරද්ද අහුවුනේ අවුරුදු 10කට පස්සේ. නමුත් දරුවනේ අහුවුනේ අවුරුදු 10කට උනාට පස්සේ ඒ වැරද්දට දඬුවම කියන එක වැරද්ද කරපු වෙලාවෙම තීරණය වෙන එකක්ද නැද්ද? වැරද්ද කරපු වෙලාවෙමයි තීරණය වෙන්නේ මෙහෙම දඬුවමක්. නමුත් ඒ දඬුවම ප්‍රමාද වෙන්නේ අහු වෙනකල් විතරයි. යම් දවසක අහු වුණාද අර කරපු වැරද්දට දඬුවම මතුවෙනවා. ඔය වගේමයි ඔබ අපි කරන පාපයක් තියෙනවා. ඒ පාපේ සැඟවිලා තියෙන්නේ උප්පරිම මැරෙනකල් විතර. උප්පරිම මැරෙනකල් විතරයි ඕක හැංගිලා තියෙන්නේ. මැරිච්ච ගමන් එපාක දෙනවා. ආයේ දාට ඒක වළක්වන්න බෑ.
දැන් මනුස්ස ලෝකේ දඬුවම කියන එක අඩුයි. සමහරලාට මානසික වෙනවා. සමහරවට අපිට දරා ගන්න එක්ක පුළුවන් වෙනවා මේ දඬුවම. එක්ක වෙනත් එක්කින් වැහෙනවා. නමුත් මරණයෙන් පස්සේ දඬුවම එද්දී ඒකට අපි මෝන දෙන්න වෙනවා කිසිම සුදුසුකමක් නැතුව අභ්‍යන්තර. ඒ නිසා බය වෙන්න කියනවා මම මේක අහුනොත් මට හිරේ යන්න වෙයි. අම්මෝ මං හිරේ ගියොත් මාව මෙච්චර කාලයක් හදා වඩා ගත්තේ අපේ අම්මා අපිව හිරේට දාන්නද? එල්ලුම් ගහට යන්න වෙයි. ඉරබත් කන්න වෙයි. පොලිසියේ යන්න වෙයි. කූඩුවල ලගින්න වෙයි. අත්මුතු පරම්පරාවෙම දැලි ගෑවෙන වැඩක් මම මේ කරන්නේ. අපේ ඉස්කෝලේට මේක හොඳ නෑ මේක හොනොත්. මං යන කැම්පස් එකට මේක හොඳ නෑ. අපේ ආයතනයේට මේක හොඳ නෑ. මහා නරක නාමයක් මේකෙන් එන්නේ. කියලා අර දඬුවමට තියෙන බය ඒව මුල් කරගෙන පාපයෙන් වළකිනවා. තුට අත්තානුවාද බය, පරවාදානු බය, දණ්ඩ බය. ඊළඟ බය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ දුගති බය. මොකද්ද දුගති බය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අනිවාර්යෙන් කාය දුස්චරිතේ පරලෝකේ විපාකයක් තියෙනවමයි. වචී දුස්චරිතේ පරලෝකේ දුකක් තියෙනවමයි. මනෝ දුස්චරිතේ පරලෝකේ දුකක් තියෙන මැරිලා ඉපදෙනකොට විඳවන්න වෙනවම තමයි. අපි මේ කිසිම දෙයකට අහුවෙන්නේ නැතත් සාමාන්‍ය මිනිස්යන්ගේ සමහර අයට තියෙනවා මේ අත්තාන තමන්ගේ හිත චෝදනා කරනවා කියන එක අඩුයි. ඒ කියන්නේ ඕනතරම් පවක් කරනවා ගාන ඇඟට දැනෙන්නේ නැතුව ඉන්න බලෝ. සමහර අයට තියෙනවා ඒක ඉච්චර ගණන් ගන්න නෑ යා. අවුලක් නෑ යාට. සමහර අයට පුළුවන් ඉක්මනට අමතක කරන්න බලෝ. ඒක එයාගේ යම් හැකියාවක්. අපිත් කියන්නේ අමතක කරන්න කියන එක තමයි. හිත ඉන්න එපා. නමුත් සමහර අයට බෑ මේක. ඉතින් අපි කියමු කවුරු හරි ඒකත් හිත හදාගෙන තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු ඔවක් ගානක් නැතුන් අතෑරියා. පරවාදානු බය. අනුන් බැන්නත් වැඩක් නැහැ. දැන් ওই දේශපාලඥයන්ට කොච්චර බැන්නත් වැඩක් තියනවද කියන්නේ? කිසිම ගානක් නැහැ. ඒ කියන්නේ පරවාදානු බය කියන එකේ ඒ සෛලෙවත් නැහැ. ඒ සෛලේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමු දණ්ඩ බය. කොහොම හරි නීතියට අහු වෙන්නේ නැතුව කොහොම හරි කට්ටි පැන ඉන්නවා. මේ ලෝකේ කී දහහක් ඉන්නවද වැරදි නොකර මේ වැරදි කරලා ඉරේ යන්නේ නැතුව. කී දහහක්. සමහරවිට අපි දිහා බලනකොට තමන් දිහා අඩුම ධර්මයේ රුපියල් 5000ක් දඩ ගහන වැරද්දක් කළා නැද්ද කියලා බලන්න. වාහනයක යන කෙනෙක් ඉරක් කපන තැන ඉඳලම මාර්ග නීතියේ ඉඳලම රජයෙන් දඬුවම් ලැබෙන මොනම වැරද්දක්වත් නොකරපු කෙනෙක්. හැබැයි එහෙම අයත් ඉන්නවා නැහැ කියන්න බෑ. සමහර අය මන් දිහා බලනවා අඳුරනේ අපි මොකද්ද කරපු වැරද්ද. දැන් එයාලට සාධාරණයක් මොකද එයාලා වාහන ඩ්‍රයිවිං කළා නැහැ. හරි ඔයාලා වගේ හොඳ අයත් ඉන්නවා. නමුත් භාගයක්වත් තියෙනවා අනිවාර්යෙන් රජයෙන් දඬුවම් ලැබෙන මොකක් හරි වැරද්දක් කරලා. නමුත් අහුවෙන්නේ නැහැ. අම්මට තාත්තට මැරෙනකල් අම්මා තාත්තා නොදන්න. නමුත් දැනගත්තොත් අම්මලා තාත්තලාගෙන් බොහෝ නින්දාපාස විඳින වැරදි දරුවන්ගේ අතින් වෙනවා. ඒ ඔක්කොම වහපිය දාගෙන හොයා ගන්නවත් බැරි විදිහට හොඳට ජීවත් වෙනවා කියන්නකො. නමුත් අපිට පරලෝකයෙන් මිදෙන්න බෑ. අපි මැරිලා ඉපදෙනවමයි. ඉපදෙනකොට අපිට මතක තිබ්බා හෝ නැතා හෝ අපිට ඒ කර්මය භුක්ති විඳින්න වෙනවා. අපි ඉරණම කියන එක කැරකිලා සැඟවිලා යන එකක්. ඒ කියන්නේ ඒ අපි කරපු දේ කර්මයේ කොතනද තියෙන්නේ කියලා හොයන්න බෑ.
දුවේ පුතේ අවාරයට ඔබගේ ගෙදර අඹ ගහක් තියෙනවා නම් අවාරයට ඒ ගහ ඔහේ තියෙනවා. නමුත් වාරයට මල් මතුවෙලා අඹ ගෙඩි වලින් ගහ බර වෙනවා. තුරු කවුරු හරි ඇහුවොත් එහෙම මේ අඹ ගෙඩි කලින් මේ ගහේ කොතනද තිබ්බේ කියලා අපිට අඹ ගෙඩි තිබ්බ තැනක් ගහේ පෙන්වන්න බෑ. වාරයට මතු වුණා. ඒ වගේ තමයි අපි මෙතෙක් කරපු හොඳ නරකවල කර්මය කොතනද තියෙන්නේ කියලා කෙනෙකුට පෙන්වන්න බෑ. ඒත් අවස්ථාව ආපු ගමන් මතුවෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සංසප්පනී පරියාය කියලා එකක් තියෙනවා. කැරකිලා සැඟවිලා යන කර්මයේ ස්වභාවයක් තියෙනවා. ඒක කැරකිලා සැඟවිලා ගිහිල්ලා අවස්ථානුකූලව මතුවෙනවා කර්මය විපාකය. මහණෙනි ප්‍රාණඝාතය කරද්දී, සොරකම කරද්දී, වැරදි කාම සේවනය කරද්දී, බොරු කියද්දී, කේලම් කියද්දී, හිස් වචන කියද්දී, පරුස වචන කියද්දී, අනුන්ගේ දේවල් වලට ලෝභ කරද්දී, අනුන්ගේ දේවල් වලට ලෝභ කරනව නේද? අකුසලයක් ඒක. අනේ ඕවා උන්ට නැතුව මට තියෙනවා නම් තරුණ කාලේ ඉඳලා ගෑනු ළමෙක්ගේ පටන් තවත් ජෝඩුවත් ආදරෙන් ඉන්නකොට අනේ ඔහොම කෙල්ලෙක් ඌට නැතුව මට ලැබෙනවා නම්, ඔහොම කෙල්ලෙක් එයාට නැතුව මට ලැබෙනවා නම් කියලා අනුන් සන්තක වස්තුවකට ලෝභ කරනවා. ඒකට තමයි අවිජ්ජා. පැල්පතේ ඉඳගෙන සිටුමාලිගාවකට ලෝභ කරනවා. අවිජ්ජා. පයින් යන ගමන් පාරේ යන වාහනවලට ලෝභ කරනවා. ඒ කියන්නේ මේ ලෝභය එන්නේ මෙහෙමයි. උන්ට නැතුව මට තියෙනවා නම් අවිජ්ජා. ව්‍යාපාද කියන්නේ අනේ මේ සත්‍යය නැසෙනවා නම්, වෙනසෙනවා නම් උන්ට හොඳක් වෙන්න එපා කියලා සිතිවිලි පහළ වෙන එකට තමයි ව්‍යාපාද කියලා කියන්නේ. ඔය නිවුස් බලලා අනේ මෙවුන්ට හැම ගහන්න ඕන, එල්ලලා මරන්න ඕන, හෙන ගහන්න ඕන කිය මිනිස්සු බයින්නේ නිවුස් බල. ඒ ඔක්කොම ව්‍යාපාද, මානසික අකුසල් තමන් රැස් කරගන්න. ඊළඟට මිත්‍යා දෘෂ්ටි කියන්නේ පිම්පව් මෙලෝ පරලෝ අම්මා තාත්තා ඒ මොනවත් විශ්වාස කරන්නේ නැහැ. අපාය දිව්‍ය ලෝකේ මොන අපායද ඒක ඊට පස්සේ බලාගමු අපාය ගැන කියනවා. අර එන්නේ ඒ අපාය බය කියන එක එන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. ඊටකොට ඔහොම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙයන් තිරිසන් ලෝකෙෙම ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ වදාලා දැක්කද ඇහුවා මිනිස්සු දැක්කට පස්සේ හැංගෙන සත්තු මෙහි මිනිස්සු දකින්නට හැංගෙනවා. බලල්ලු මීයෝ ඇකරැල්ලු ඔය පොඩි සත්තු මිනිස්සු දැක්කම හැංගෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය හැංගි කර්ම කරපු අය තමයි කියෝ. තමන් දුෂ්චරිතයක් කළොත් ඒක පරලොව ඒ විපාක විඳින්න එයා පිහිටනවා කියන එක, එයා ඒකට සුදුසුයි කියන එක හතර පැත්තෙන් අපි කියමු ධාතු කැටයක්. හතරස් කොටුවක් තියෙන හය පැත්තක පැතිලි හයක් තියෙන කොටුවක්. ඒක කුඩ දැම්මොත් අනිවාර්යයෙන්ම බිමට වැටිලා මොනවා හරි පැත්තක් පිහිටනව නේද? පව් කරපු කෙනා කොහොම මැරුණත් දුගතියේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පවට බය නැති වුණොත් එහෙම, බය නැති වුණොත් එහෙම මහණෙනි මේ බාලයා අවුල් යන අවස්ථා තුනක් මනුස්ස ලෝකේ එනවා. මොකද්ද මහණෙනි අවුල් යන අවස්ථා තුන? එයා යම්කිසි පව් වැඩක් කරනවා. මෙයා සමාජයේ ඉන්නකොට සමාජයේ අනිත් අය පව් වැඩ ගැන කතා වෙනවා. ඔන්න අපි කියමු කොල්ලෙක් බොනවා, ගුලි කනවා කියන්නකො. එතකොට ඒක ගුලියක් කාලා පාඩුවේ දැන් ගෙදෙට්ට වෙලා ඉන්නවා පොත් බලනවා. එක දෙකට පොත් බලනවා. නතර කරන්නේම නැහැ. ඉතින් අම්මලා කතා වෙනවා. අපේ කොල්ලා නම් වාසනාවක්. ඒ වුණාට මේ අපේ ගමේ ඉන්න අනික් කොල්ල ගුලි කනවා. දෙමව්පියෝගේ මූණේ දැලි ගාලා
හත්මුතු පරම්පරාවකවත් තිබ්බේවද මේ අද ඉන්න කොල්ල පුරුදු වෙලා තියෙන්නේ. ආය අපේ එකෙක් එහෙම ඕවා කළොත් නම් කන්න පුපුරන්න මන් දෙන්නේ තාත්තා. දැන් තාත්තා කියනවා. දැන් අම්මා කා කියනවා අනේ අපේ උන්නම් එහෙම නෑ ඔය පාඩම් කරන්න. කියලා ඔහොම කතා වෙනවා. ඊට පස්සේ අර අනු වැරදි කතාව අරේ ඇතුලේ හිටියට අරයාගේ හද ගැස්ම වෙනස් වෙනවා. හද ගැස්ම වෙනස් වෙනවා. එයා අවුල් යනවා. අම්මලා දන්නේ නැති වුණාට මගෙන් මේ වැරද්ද වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බාලයා කොච්චර ලෝකෙට පව් හංගගෙන හිටියත් තමන් කරන පව් අනුන් කතා කරනකොට තමන්ගේ නම නොකියා නමුත් හදවතේ ගැස්ම වෙනස් වෙනවා. ඒ අත්දැකීමට මුහුණ දෙන්න වෙනවා. දෙවෙනි අත්දැකීම තමයි තමන්ම කරන වැරදි වැඩි වෙන කෙනෙක් කරලා අහු වෙනවා. අහු වෙලා යාට දඬුවම් ලැබෙනවා. අපි කියමු එක තරුණෙක් නෝනට ගොඩාක් ආදරෙන් ඉඳලා නමුත් නෝන වැරදි කාම සේවනයේදීලා අහු වෙලා ඒ කොල්ලා ඒ කෙල්ලගේ බෙල්ල කපලා පොලිසියට අරන් ගියා. නිවුස් වලට යනවා. ප්‍රවෘත්ති බලන නෝන කෙනෙක් නෝනගේ තවුලක් තියෙනවා අර නිවුස් බලන කෙනාගේ. හද ගැස්ම වෙනස් වෙනවා. ඒක වළක්වන්න බෑ. එක මේ විශ්වයෙන්ම කරන දෙයක්. තමන් කරන වැරද්දෙන් තව කෙනෙක් දඬුවම් දෙනකොට තමන්ගේ හදවතේ ගැස්ම වෙනස් වෙනවා. කුඩු අල්ලනවා. කුඩු විකුණන අයගේ හදවතේ ගැස්ම වෙනස් වෙනවා. ඔක අත්දැකීම. ඔන්න ඊළඟ අත්දැකීම තමන් පුටුවක හෝ ඇඳක හෝ ගල් පතුරක හෝ ගහක් යට හෝ හාන්සි වෙලා විවේකයෙන් ඉන්නවා. ඒ කියන්නේ යා රෙස්ට් කරන වෙලාවක්. එහෙම ඉන්නකොට උල්පතකින් වතුර මතුවෙනවා වගේ තමන් කරපු වැරදි වැඩම මතක් වෙනවා. ඒක මෙහෙමයි. සමහරට යාට ඒක වැරද්දක් මේක පිං මේක පව් මේක හොඳ මේක නරක කියලා නෙවෙයි මතක් වෙන්නේ. අපි කියමුකෝ බීපු කෙනෙක් බොන කෙනෙක් නම් කොල්ලොත් එක පාටි දාපු ඒවා බීලා සෙට් වෙච්ච ඒවා ඕවා මතක් වෙන එකලකට. ඒක හොඳක් හෝ නරකක් කියලා විදියට නෙවෙයි යාට මතක් වෙන්නේ. ඊළඟට අපි කියමු කෙල්ලන්ට ආස කෙනෙක් නම් කෙල්ලෝ මතක් වෙනවා. කොල්ලන්ට බැල්ම හෙලන කෙල්ලෙක් නම් ඒකම මතක් වෙනවා. ඊළඟට එක අවුල් හදාගත්ත අය නම් ඒවම මතක් වෙනවා. ගිය තැන් ගිය කාමර අනුන්ගෙන් එක හොරගම් කරපු ඒවා ඒවර තමන් දාපු සෙප්පට විජ්ජා ඔන්න පැරණි වචනයක්. තමන්ගේ සෙප්පට විජ්ජාවල් ටික මතක් වෙනවා. අර නිකම් පාඩුවේ ඉන්නකොට මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙනකොට ඔහොම තමයි කො මතක් වෙන්නේ. නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම අපි වයසට ගිහිල්ලා මැරෙනවා නම් ලෙඩ ඇදක ඉන්න වෙයි ගොඩක් කාලයක්. අපිට ගොඩාක් ඉන්න වෙයි එක තැනකට වෙලා. 3-30 පැයෙම අප ළඟ කවුරුත් නැහැ. තනි වෙනවා අපි. එතකොට මතක් වෙනවා. දුවේ පුතේ තනියෙන් ඉන්නකොට නරකම දේවල් හිතට එනවනම් ඔයා ඉක්මනින් වෙනස් වෙන්න ඕන. මොකද ඔය පුරුද්ද මරණ මංචකයට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අකුසලයේ කියන එක මතක් වීම තුලින් එයාගේ හිතේ ඇති වෙන්නේ යම්කිසි ශෝකී බවක් අඳුරු බවක්. මරණින් මත්තේ බාලයට උපත් දෙකයි. එක්කෝ නිරය එක්කෝ තිරිසන් ලෝකේ. වෙච්ච වැරදි මතක් කර කර ඉන්න නම් පුරුදු වෙන්න එපා. දුකෙන් ඉන්න නම් පුරුදු වෙන්න එපා. ගෙදර ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න නම් පුරුදු වෙන්න එපා. එක්කෝ කරපු හොඳ වැඩක් හිතන්න, පින් වැඩක් හිතන්න, ධම්මනසිකාරය. නැත්තම් මේක උල්පතකින් වගේ එනවා.
බාලයා නිරේ ඉපදුනාට පස්සේ මහණෙනි බාලයා නිරේ ඉපදුනාට පස්සේ නිරේ මිදින දුක උපමාවකින්වත් කියන එක ලේසි නෑ මහණෙනි කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අසා සිටිය ස්වාමීනි උපමාවක් කියන්න. එහෙනම් භික්ෂුව මේක අහගන්නකෝ. භික්ෂුව රජතුමාට විරුද්ධ කාර්යයක් අරගෙන එනවා. රජතුමාට විරුද්ධව හොරෙක්. රජතුමාට කියනවා ස්වාමීනි සියලු සාක්ෂි සහිතයි ඔබතුමාට විරුද්ධ හොරෙක්. ඕකට එනපන් උල් පාරවල් 100ක්. අලවංගු කූරු 100කින් ඇන්න. හොරාට. එංග පසාරු කරගෙන යනවා. දවල් කාලේ රජුරු ඇහුවා අරක ඉන්නවද ඉන්නවා. එනපන් උල් පාරවල් 100ක්. ආය අලවංගු කූරු 100කින් ඇන්න. රෑ ඉන්නවද අරක ඉන්නවා. එනපන් උල් පාරවල් 100ක්. උල් පාරවල් 300යි. දවසට. මහණෙනි උල් පාරවල් 300ක වේදනාව යට කොහොම ඇතිද? ස්වාමීනි උල් පාරවල් 300ක් ගැන කවර කතාවද? එක උල් පාරක් ඇනුණත් වේදනාව කියන්න බෑ. එච්චර වේදනාවක්. දුවේ පුතේ ඔයාලගේ ඇනිලා නැද්ද රෝස කට්ටක්? එරමිනියා කට්ටක්. එහෙම නැත්නම් මොකක් හරි නිදි කුඹ කට්ටක් හරි. ඉස්සර අපි ගෙදර ඉඳන් ඔය වගේ කටු ඇනිලා මේ නොන්ඩි ගගා ඉස්කෝලේ යන්නේ. ඉතින් අම්මලා ආවට පස්සේ කට්ටකින් පාද ගන්නවා මේ චූටි කටු කෑල්ල. අඩිය තියා ගන්න බෑ ඒක තියෙද්දි. ඇහැට රොඩක් ගියාම කොහොම වේදනාවක්ද? මහණෙනි උල් පාරවල් 300ක වේදනාව මෙන්න මේ වගේ කියලා පොළොවෙන් විරලු ගෙඩියක වගේ ගල් කැටයක් අරන් අතට මිටි මෝලවලා උල් පාරවල් 300ක් ඇනලා ඒ මිනිස්සයා විඳින වේදනාව මේ ගල් කැටේ වගේ. අපායේ වේදනාව හිමාලය වගේ. මහණෙනි ගිනිගත් යකඩ පොළොවේ නිරිසතා අතුරලා ගිනිගත් උල් පහක් කකුල් දෙකේ අත් දෙකේ පපුවේ ගහනවා. පංච වදකේ දෙනවා. ගිනිගත් යකඩ රෝලක් කැරකිලා හුව චප්ප කරගෙන යනවා. ගිනිගත් කන්දේ නංගවනවා. ලෝදි හැලියේ තැම්බෙනවා පෙන පිටක් වගේ. කටු ඉඹුලේ නංගනවා. කියලා අපාය දුක විස්තර කළා මහණෙනි. මා නොයේ කයුරින් අපාය දුක විස්තර කළා. හැබැයි අපායේ වේදනාව කියන්න බෑ කිව්වා. අපිට කියන්න පුළුවන් අපායේ මෙහෙම වෙනවා මේ කියන්නේ කටු ඉඹුල යනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක වේදනාව කොහොමද කියලා කියන්නේ කොහොමද? දැන් ඔයාට මොකක් හරි දැනක අප්සෙට් ගියා කියන්නකො ඇවිල්ලා කියන මං ඒ වෙලාවේ හරියට අප්සෙට් ගියා. අපි වචනයකින් කියනවා අප්සෙට් වුණා කියලා. නමුත් ඒ අප්සෙට් වීම කොහොම එකක්ද? ඒ නිසා මහණෙනි අපායේ විස්තර කියන්න පුළුවන් මෙහෙම දුක් විඳිනවා කියලා. වේදනාව කියන එක කියන්න බෑ. දුවේ ඔයාලා කවදාවත් පුතේ ඔයාලා කවදාවත් මනුස්ස ලෝකේ අපා දුක් විඳින්නේ නැහැ. දවසට උල් පාරවල් 300ක වේදනාවක් ඔයාලා කවදාවත් විඳින්නේ නැහැ නේ එක දවසේ. අපාය දුක මහ මෙරක් වගේ නම් ඔයාලා කොහොමදත් අපා දුකක් මනුස්ස ලෝකෙ විඳින්නේ නැහැ. මීට වැඩි හොඳයි අපාය ගියත් කියලා හිතන්න එපා. අපාය දුක කියන එක AI නිර්මාණයකින් හෝ 3D නිර්මාණයකින් හෝ ඇනිමේෂන් වලින් හෝ චිත්‍රයකින් හෝ මොකකින්වත් අපාය කියන එකේ හුළඟක්වත් මිනිසුන්ට පෙන්වන්න බෑ. චර දුකක් ඒකේ. කටු ඉඹිලේ යනවා කියලා බුදුරජාණන් වහන්සේ උරතල් කතා කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ අපිව රවට්ටන්න නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අතිශෝක්තිය නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ අතිශෝක්තිය නැහැ. සත්‍ය දේශනා කරන කෙනෙක්. අනුකම්පාවෙන් ධම් දේශනා කරන කෙනෙක්. ඔයාට පව් වැඩ කරන්න එපා කිව්වේ ලෝදි හැලියේ තැම්බෙනවට ඔයාව බුදුරජාණන් වහන්සේ කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ඔබට හිතවත් ඒ අපායේ දුකට ඔබ වැටෙනවට කැමති නැති නිසායි පස්පව් දස අකුසල් කරන්න එපා කිව්වේ. ඒකයි අඩුම තරමේ මේ දවස් 20වත් පන්සිල් රකින්න. කෙනෙකුට එක දිගට දවස් 20ක් පන්සිල් රැකපු අත්දැකීමක් තියෙනවා නම්
මං හිතන්නේ මේ ලංකාවේ කී දෙනෙකුට ඒ අත්දැකීම තියෙයිද කියලා. පුළුවන් නම් ඒ අත්දැකීම ඔබ ගන්න. අවස් 20ක්වත්. ඔබ ගිනි අඟුරු වැලේ වැටෙනවට අකමැත්තෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අන්නේ අපා බයට බය වෙලා පව් කරන්න එපා කියනවා. ඇත්ත එකක් එක බොරුවක් නෙවෙයි, සුරංගනා නෙවෙයි. මවල කියපු කතාවක් නෙවෙයි, ඇත්ත කතාවක් කිව්වේ. මහණෙනි, මනුස්ස ලෝකෙ ඉද්දින් පස්පව් දස අකුසල් කරනවා පංචකාමයේ පිණිස. එන හොඳට ජීවත් වෙන්න පස්පව් දස අකුසල් කරනවා. සැප විඳින්න. දතින් තනකොළ උලා කාලා කන සත්තු අතර උපදිනවා. ගවයෝ, එළුවෝ, බැටළුවෝ, හරක් මනුස්ස ලෝකෙ ඉද්දින් වෙනම ලුණු ගානට ඕන, මිරිස් ගානට ඕන, පීසා, කොත්තු, රයිස්, බිරියානි, ෆලූඩා, අයිස්ක්‍රීම්, ටී ප්ලේන්ටි, තන්නකොල්ල කනවා කිව්ව කකුල් මේ දත් වලින් උලා කකා අර මිනිස්යාම ඉපදුනාට පස්සේ තිරිසන් ලෝකේ ඔබ ඔය බත් කාපු කටින් තනකොළ උලා කනවට අකමැත්තෙන් බුදුරජාන් වහන්සේ පස්පව් කරන්න එපා කිව්වා. මහණෙනි, අසූචි ඝන සත්තු අතර උපදිනවා පංචකාමයේ උදෙසා පස්පව් කරපු අය. කවුද අසූචි කන්නේ? හිවල්ලු, බල්ලෝ, කුකුල්ලෝ, ඌරෝ. ඔය ඌරු කොටු වල ඇතැන් තැන්වල ගෝත්‍රික ගම්මානවල වැසිකිලි හදලා තියෙන අට්ටාලයක උඩ මිනිස්සු ගිහිල්ලා උඩින් කක්ක කරනවා, යටින් ඌරෝ කනවා. ගම්මානවල පොඩි දරුවෝ අම්මලාට කියනවා කක්ක බර එළිය කක්ක කරපළ මං අදින්නම් කියනවා, උදැල්ලෙන් අරන් විසික කරන්නම් කියලා. ඔය දැන් පෝච්චිලට ඔය එන්න කලින් ඉස්සර. ඉතින් පොඩි ළමයා මේ කක්ක කරලා ඉස්සරහට යනකොට ගෙදර බල්ලම ඇවිල්ලා පිටිපස්සේ ටික කාලේ ඉවරයි. කක්ක කනවා. මහණෙනි, බඩගින්නේ ඉන්න කෙනෙකුට කිරිබත් සුවඳක් එනකොට අනේ කණ්ඩ නැත්තම් කියලා හිතෙනවා වගේ තමයි කො බල්ලෙකුට කක්ක ගඳ එනකොට කණ්ඩමයි කො හිතෙන්නේ. මොන කිරිබත් වලින් බත් උයලා දුන්නත් බල්ලෙක් බෙට්ටක් දැක්කොත් ඉව කරනවම තමයි. මෙහි එක එක පීසා කාලා, රයිස් කාලා, බිරියානි කාලා, කිරිබත් කාලා, ඊළඟට ෆලූඩා, අයිස්ක්‍රීම්, එක එක දේවල් කාපු ඔය කටවල් වලින් කක්ක කන්න එපා කියන, කක්ක කන ජීවිතයක් උදා නොවේවා කියලා තමයි බුදුරජාන් වහන්සේ පවින් වලකින්න කිව්වේ. ඔයාලා පව් කළත් නැතත් බුදුරජාන් වහන්සේ ඊතර වෙලා ඉවරයි. බුදුරජාන් වහන්සේ ගමන ඉවර කළා. ඔබට අනුකම්පායි හිතන් දේව මනුස්සානම් බුද්ධ තේජේන සොත්තෙනා. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට හිතයිසී දුක කැමති නෑ. ඔබට ගොඩාක් ආදරේ. ඔය කටවල් වලින් කක්ක කනවට කැමති නෑ. මහණෙනි, වතුරේම ඉපදිලා වතුරේම ජීවත් වෙලා වතුරේම මැරෙන සත්තු ඉන්නවා. මාළුවෝ, කැස්බෑවෝ, කිඹුල්ලෝ ඔය වතුරේමයි උන් ජරා කරන්නේ, ඔය වතුරේමයි මුත්‍රා කරන්නේ, ඔය වතුරේමයි සත්තු මැරෙන්නේ, මිනිස්සු නාන්නේ, හරක් නාන්නේ. ඔය වතුරම මාළුව බොනවා, ඔය වතුරම පීනනවා, ඔය වතුරේම ඉන්නවා. ඔයාට ගෙදර වෙනම කාමර තියෙනවා, සාලේ, නිදන කාමරේ, කෑම කාමරේ, කුසියේ, බාත්රූම් වෙන වෙනම. අරක කුණු වතුරේමයි ඔක්කොම. මහණෙනි, කුණු ගොඩේ ඉපදිලා කුණු ගොඩේම ජීවත් වෙලා කුණු ගොඩේම මැරෙනවා. ওই ඩස්පින් වල නගර සභාවේ කුණු කන්දේ, නගර සභාවේ කුණු කන්දේ උච්චර පණුව ඇතේද? මිනි කුණු වෙනකොට, මස් කුණු වෙනකොට, සත්තු මැරිලා කුණු වෙනකොට ওই කුණු ගොඩේම ඉපදිලා කුණු ගොඩේම ජීවත් වෙලා ওই ඇඟමල් කාලා ඒ ඇඟේම මැරෙනවා. ටොයිලට් වලේම ඉපදිලා ටොයිලට් වලේම ජීවත් වෙලා ටොයිලට් වලේම මැරෙනවා.
දැන් ඔබ ඇඟේ දාඩිය දානකොට ඉක්මනින් ගිහිල්ලා වොෂ් එකක් දා ගන්නවා. ෆෑන් එක දාගෙන ඇඳේ පෙරලෙනවා. ටීවී බලන්න සෝෆා එකේ ඉඳ ගන්නවා. ෆෑන් එක දා ගන්නවා. එක එක ඇඳුම් අඳිනවා. මුහුදේ නානවා, වැවේ නානවා. ඒ ආත්ම භාවයේ ගිහිල්ලා උපදිනවා. කක්ක ගොඩේමයි. කන්නෙත් කක්කා, ඉන්නෙත් කක්කවල, මැරෙන්නෙත් කක්කවල. බුදුරජාණන් වහන්සේ ඔබට එවැනි ඉරණමක් ලැබෙනවට කැමති නැහැ. ඒකයි පස්පව් දස කුසල් කරන්න එපා කිව්වේ. සෝතාපන්න කෙනාට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගැන සත්‍ය ඥානෙ පහළ වෙනවා. ඒකයි එයාගේ අතින් කවදාවත් පන්සිල් කැඩෙන්නේ නැත්තේ. එයා දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පායි. බේරගන්නයි මේක කළේ කියලා. අනුකම්පාවෙන් පනවපු, දයාවෙන් පනවපු පන්සිල් පද පහත් වෙන. අවංකවම ඔතෙන්ටවත් එන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, දැන් සමහර මනුස්ස ලෝකෙ ඉද්දි මෙතන එකක් කියනවා, මෙතන එකක්. මේ හා කියපු කටින්ම බෑ කියනවා. නැත්නම් මේ කිව්වා කියන කටින්ම කිව්වේ නෑ කියනවා. දිවවල් දෙකයි. සර්පය අතර ඉපදෙනවා. දිවවල් දෙකක් හැම වෙලාවෙම තියෙනවා. හැම වෙලාවෙම සර්පයා දිව එළියට දදාගෙන ඉන්නේ. තලගොයි දිව දෙකක්. දෙකක්මයි කිව්වේ. මෙතන එකක්, අතන එකක්. චපලයි, අවංක නැහැ. දිව දෙකක් ඇතුව උපදිනවා. දිව පුපුරනවා ඉපදෙන ආත්මේ. චපලකමට, බොරුවට, කර්ම විපාක. මහණෙනි, ඒ නිරේ මේ තිරිසන් ලෝකේ විස්තර කිව්වා. මෙහෙම ඉපදෙනවා, මෙහෙම ඉපදෙනවා කියලා. හැබැයි තිරිසන් ලෝකේ සත්වයා මිදින දුක කියන්න බෑ. අපිට කියන්න පුළුවන් දිව දෙකේ සද්ද වෙලා උපදිනවා කියලා. ඒ නමුත් ඒ සතා විඳින දුක කියන්න පුළුවන්ද අපිට? අසූචි ගොඩේ සත්තු ඉපදෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි යා විඳින දුක කියන්න පුළුවන්ද? බෑ. මහණෙනි, මේ තිරිසන් ලෝකේ ඉපදෙනවා කියන කෙනෙක් ආය මිනිසෙක් වෙන එක අමාරුයි. කන කැස් බෑව වියසුදුරෙන් අහස බලනටත් වඩා. අවුරුදු 100කට වතාවක් මොහොඳින් උඩට එන එක හැක් පේන කැස් බෑව මොහොඳින් මතුවෙනකොටම පාවිවි තියෙන විය ගහක සිදුර ඇහැටම සෙට් වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කිව්වා. තිරිසන් ලෝකෙ ගිය කෙනෙක් ආය මිනිසෙක් වෙන්නේ නැහැ කොල්ලීසියෙන්. සංකිස හේතු කිම නත්ති පුඤ්ඤ කිරියා. ඒ ලෝකෙ පින් කරනවා කියලා එකක් නැහැ. නත්ති කුසල කිරියා. කුසල් කිරීම කියලා එකක් නැහැ. අඤ්ඤ මඤ්ඤ කාදිකා. එකිනෙකා කනවා. දුර්වලයාව යටපත් කරනවා. මේ මනුස්ස ලෝකේ තමයි පින් කිරිය කියන එක තියෙන්නේ. පින් කරනවා, කුසල් කරනවා, වරදින් අත්මි දෙනවා, වෙච්ච වැරද්ද හදා ගන්නවා, ආය නොකර ඉන්නවා, හොඳ දේවල් කරනවා, පරණ දේවල් අමතක කරනවා, අලුත් කෙනෙක් වෙනවා, ජීවිතේ ලස්සනට හදා ගන්නවා. ඒ ඔක්කොම මිනිස්සුන්ට විතරයි. ඔයාට විතරයි. හිතන්න පුළුවන් ඔයාට විතරයි මේ කතාව. ඉදිරියට AI ජෙනරේෂන් එකක් එනවා. තනිකර AI. AIට බෑ, හිතන්න බෑ. යට පොඩි දේ එයා අහනවා අපේ ගෙදර වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ කියලා ජෙමිනිගෙන් අහන්නේ. ජෙමිනි මහත්තයා තමයි උත්තර දෙන්නේ ඊට පස්සේ. හිතන්න බැරි වෙනවා මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා පුළුවන් නම් මේ මට තේරෙන විදියට මේ තමයි අවසාන ජෙනරේෂන් එක බේරෙනවනම්. මේ තමයි අවසාන අවස්ථාව. ඉදිරියට බෑ. මම හිතන්නේ ඔයාලගේ දරුවන්ට chance එකක් හම්බ වෙයි කියලා. අවාසනාවක් නෙවෙයි, මෝසල කතාවක් නෙවෙයි මම මේ කියන්නේ ඇත්ත. ලෝකෙ වේගෙන් වෙනස් වෙනවා. පින්පව් විශ්වාස නොකර යනවා. හිතන්න බැරුව යනවා. අම්මලා කියනවනේ ඔබ හිතපියව මේක අපිම කියන්න ඕනේ නැහැ කියලා.
ඒ වුණාට හිතන සෛලේ නෑ. ඉතින් මොකද කරන්නේ? හිතන්න බෑ. කිව්වොත් කරනවා. කිව්වොත් කරනවා. ඉතින් මේ පරලෝකයේ තියෙන බය සම්ප්‍රායික දුකට බය වෙලා පවෙන් නිදහස් වෙනවා. ඒකට කියනවා දුක්ගති බය කියලා. අන්න ඔය මොකකට හරි ඔයා බය වුණොත් ඔයා පව නොකර ඉන්නවා. කුසල් කරනවා. හැබැයි ඔයාට කිසිම බයක් නැත්තම් පව් වලට ඔයගේ අතින් ගොඩාක් පව් පිරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබන්න පැමිණි මේ චූටි දූල පුතාලට, මේ තරුණ දූල පුතාලට, ඒ වගේම යොවුන් වියේ වසන ඔබට, ගෙවා ගියත් යොවුන් විය බුදුසසුනේ පිහිට හොයන ඔබටත් මටත් ආසයි මම. අපිට ඇති වෙනවා නම් අත්තානුවාද බය. තමාට තමාගේ හෘද සාක්කිය දොස් කියනවට බය වෙන්න ඕන. ඇති වෙනවා නම් පරවාදානු බය. නුවණැති අය අපිට දොස් කියනවට අපි බය වෙන්න ඕන. ඇති වෙනවා නම් දණ්ඩ බය. ලෝකේ තියෙන නීතියට දඬුවමට අපේ හිත බය වෙන්න ඕන. ඇති වෙනවා නම් සම්ප්‍රායික දුගති බය. මරණින් මත්තේ අපාය යන්න බය වෙන්න ඕන. තිරිසන් ලෝකයන්ට බය වෙන්න ඕන. සසර ගමනට බය වෙන්න ඕන. ඒ ධර්මානුකූලව ඇති වෙන බය, ලැජ්ජ බය අපි තුල ඇති වෙලා අපේ ජීවිතේ වැරදි අඩුපාඩු හදා ගන්න ලැබේවා. අපිට හොඳින් පන්සිල් රැක ගන්න ලැබේවා. සමාදන් වුණ සිල්පද ආරක්ෂා කර ගන්න ලැබේවා. අපිටත් මනුස්ස ජීවිතේ පිහිට බුදුසසුන තුල පිහිට ලබා ගන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතන.